අයිබෝන් හැමෝටම ඔන්න V+ ලගේ පළවෙනි vlog එක තමයි අපි මේ අද රෙකෝඩ් කරන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලට. ගාල්ලේ හැන්දෑවක කොන්සර්ට් එක මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් අද 4 වෙනිදා අද පළවෙනි දවස. ඉතින් පිටිපස්සේ සවුන්ඩ් චෙක් එක යනවා. හැබැයි අද කාලගුණය තරම්ම සුවදායි නෑ. පහර පිට පහර අපිට එල්ල කරනවා. එකලාකට වහිනවා එකලාකට පායනවා. හැබැයි ගාල්ලේ කට්ටියගෙන් යවුවම කියන්නේ අද තමයිලු වහින්න පටන් ගත්තේ. ඉතින් අපේ ටයිමින් අද පොඩක් අවුල් කියලා තමයි අපිට දෙන්නේ. ඒ වුණාට අපි තාම වැඩේ අතහැරලා නැහැ. සවුන්ඩ් චෙක් එක යනවා. අපි බලමු අපි කොහොම හරි වැස්ස වලාක දෙවියන්ගෙන් ඉල්ලන්නේ අද වහින්න එපා කියලා. වහින්න එපා. එහෙනම් ජය වේවා. හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් නැති. Let's go. බලන් ඔබ මානෙත් හමු විය හැකිදෝ. ඔය මේ එළියට බහින්න කියලා ලෑස්තුනා වැස්ස පටන් ගත්තා. මේ දවස්වල කුඩයක් අරන් යන්න ඕනේ එළියට. එක රැමින් එන්නේ මී ඔබ සොයායෙන් යායෙන් සොයන්නේ මී මුළු ලොව පුරා. ඔක්කොම සිංදුවල වචන පාඩම්. Yeah. Yeah. ගාලේ ට්‍රිප් එක වලද? ගාලේ ට්‍රිප් එක උදායි අපිට මේ වැස්ස පොඩ්ඩක් අදින කියන්නේ මේ වෙදේක පොඩ්ඩක් ඉන්කෝපරේට් උන්නේ මුලදී උනට දැන් කෝපරේට් කරනවා ගන්න අවශ්‍යලාට කෝපරේට් කරනවා නෑ එච්චර වෙදේක. Thank you weather. Love you. මාවත විදින් මුමුණන් මුළු දිවියම ඔබ කියලා දුක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වේදෝ ඔබ මට හිමි වේදෝ. සෙනග වෙන්නන්න මොලේ. වැස්සක් අපිට කරපු දේ ඉඳ අපි අසරණ වෙලා ඉන්නේ. අද හැන්දෑවක දෙවන දවස සවුන්ඩ් එකේ අපි ඉන්නේ. මේ පේරානේ කට්ටිය වැඩ කරගෙන යන ඉතින් මම පෙන්නන්නම් කට්ටියව. මෙන්න ඉන්නේ කොල්ලා. එහෙම අපේ බේසිස් මංජිත. වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවි. එපා කියති බලහත්කාරින් යහනට කඩා වදී. විනීත තාලෙන් ප්‍රේමාලිංගන තමයි ඉතින් අපේ බේස් සම්බන්ධ කටයුතු දෙක ඔක්කොම කරන්න සහ බෑන්ඩ් එක උසම කොල්ලා.
මේ අපේ අලුත් ටී-ෂර්ට් එකක් ගෙව එකක් මේ අනිත් එක මේ අපේ බෑන්ඩ් එකේ ඉන්න මේ හොඳටම කතා කරන්න දන්න කොල්ලා ශෂි අද උපරිම දේ කරන්න අද වහින්නේ දෙයනේ කියලා හවසටත් වහින්නේ කියලා අපි හිතනවා. අපි අනිවාර්යෙන් අද හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගාල්ල හොල්ලන්න අද හදන්නේ. ඊයේත් හෙල්ලුවා අදත් හොල්ලනවා. මොනාර හෙල්ලුවා කියලා කියන මන් දන්නේ මොනවද හෙල්ලුවේ කියලා. මේ මෙයින් අපේ කීබෝඩිස් මෙයා තමයි මේ ෆුල් මියුසික් ලීඩර්ෂිප් එක කරගෙන වැඩේ කරන්නේ. මොකද මොකක් ගැනද අද කොන්සර්ට් එක පිළිබඳව හිතෙන්නේ ඉතින් ටක්කාල මේ දැන් හෝම් සික් එකක් ඇවිල්ලා තින් නැක්මන ගෙදර යන්න ඕනේ වෙලා තියෙන්නේ. දැන් දවස් දෙකක් අමේන අපේ මේ ෆ්ලූට් ගාන ගොල්ලා මුදමාද දවසේ වැඩිම සල්ලියක් හොයන එක මේ බෑන්ඩ් එකත් ගාලා සල්ලි වෙනවා තව වෙනමත් ගාලා සල්ලි වෙනවා වෙන වැඩ කරලා සල්ලි වෙනවා පල්ලෙහාට පොඩ්ඩක් ගිහිල්ලා මට වෙනම බිස්නස් තියෙනවා පල්ලෙහා ඔක්කොම ටවුන් එකේ නයිට් කඩයක් කරනවා ඒ දේවල් ටික බලන්න තියෙන ඉතින් මොනවද කරගන්න බෑ ජීවත් වෙන්න ඉතින් මුන් ගෙවන්නේ මේන් අපේ මේ ඩ්‍රම්ස් ගාන මල්ලි මල්ලි මොකද අත්තටම මේක ශ්‍රීගිරිය හා මහින්දාගමනය මදුරුකෝයිල් භාවිතය පිළිබඳ සාහිත්‍යමය සංවාදයකට සුදුසු වෙලාවක් නෙවේ. මෙයින් අපේ ගිටාරිස්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අපි බලමු එයා මොකද දන්නේ කියලා බෑන්ඩ් එක ගැන. හැමදාම අහන එක ඉතින් වෙනසක් නැහැ. අතෝ ඒකේ පුත් කතා කතාව. නෑ. මොකද හන්දා කොන්සර්ට් එක ගැන හිතන්නේ? ඒක තමයි බේස්ම. මොනිටර් ඉංජිනේර් පෙන්නනවා ඔයගොල්ලන්ට අපේ මේ මෙයා තමයි අපේ ඔක්කොම මේ කට්ටියගේ ඇතුලේ බැලන්ස් එක හදන්නේ මෙයින් අපේ මොනිටර් ඉංජිනේර් යුරේන් මොකද මේ අද තත්ත්වේ? හන්දාවට සෙට් වෙමු. මොකද අද මොනිටර් මේ ඉන්දියා බැලන්ස් එක හොඳද? බලන්ස් එක හොඳයි බලන්ස් එක දිනවා. ඔන්න day 2 හැන්දෑවක අද everything is looking good. හොඳ ෂෝ එකක් අද නම් බලා ගන්න පුළුවන් වෙයි. ඊ අපිට පොඩ වැස්ස පොඩි ආතල්යක් දුන්නා. අපිට ඒකට සවුන්ඩ් චෙක් එක හරියට කරගන්න බැරුණා. හැබැයි අද දවස හොඳටම කරලා තියෙන සවුන්ඩ් චෙක් එක බලලා තියෙන්නේ ඔක්කොම බලලා තියෙන අද කොන්සර්ට් එක ෆුල් ආතල්යක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් සබක් ගන්න වෙනවා. කඩේ ළඟ හිටගෙන ඉන්නම් මිවුම් පිහුම් ගැන නිතරම සිතමින් ගැවුම් කොකිස් මං අරගෙන එන්නම් රබන් ගසන්නට නඩයක් ඔය අපි මේ අපි කොන්සර්ට් එක පටන් ගන්න කලින් අපි හැමදාම යනවා.
ජයවාද let's have fun let's live our dream boys let's live කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදර ගැන ලිව්වා රැප් කරලත් කිව්වා කෙල්ලෝ ධම්මවලත් කිව්වා කෑගාලා කිව්වා හැම මගුල ගැනම කිව්වා දැන් බලපන් කෝචික් මේ කෙත්තුන් ගැන කියලා ඉවසපන් තව ඉඳපන් තව එකක් කරලා බලමු බැරිවනම් ඔයලා බලලා හොඳ ගොල්පක්වත් ගහමු උදේ ඉඳන් හිට එළි වෙනකම් මේකට ගිටාර් ගාලා කියමු පොඩ්ඩටවත් ඉතුනොත් වීඩියෝ එකකුත් අපි කරමු ඉවසපන් තව ඉඳපන් තව එකක් කරලා බලමු බැරිවනම් ඔයලා බලලා හොඳ ගොල්පක්වත් ගහමු උදේ ඉඳන් හිට එළි වෙනකම් මේකට ගිටාර් ගාලා කියමු පොඩ්ඩටවත් ඉතුනොත් වීඩියෝ එකකුත් අපි කරමු ඉවසලා 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 ඉවසලා